පළවෙනි කාර් එක මං ගෙදරට ගේනකොට මගේ තාත්තා ඇහුවේ මේක කීයද කියලා. මං කිව්වා ලක්ෂ 40ක් විතර වුණා තාත්තා. අයියෝ මොකද්ද පුතා ඔයා කරේ භූතෙක් ගේන්න එපයි. එයාලගේ හීන ලෝකෙ තිබුණේ ට්‍රැක්ටරයක්, භූතයෙක්, මහ ට්‍රැක්ටරයක් කොහොම එකක්. මොකද එයාලගේ හීන. අපේ පැත්තට මොන කාර් එකක් ගෙනවත් හිතන්නේ කාර් එකක් මේක. ඒක කාර් එකක් කියලා හිතන්නේ. මස්ටෑන් නෙවෙයි මොන මගුල ගෙනව කාර්. හැබැයි අපේ පැත්තේ මුද්ද සුපිරි ෆෝවිල් එකක් හරි මොකක් හරි කම්බයින් හාවස්ට් එකක් හරි ගෙනාවොත් ඌ තමයි හෙවැන්න. ඒ හීන වලට අපි දුන්නා පුතේ. ඒ හීන වලට පණ දුන්නා. අම්මයි තාත්තයි දාගෙන මගේ ගමට මං කාර් එකේ අරන් ගිහිල්ලා අම්මයි තාත්තයි මුළු ගම වටේම එක්කන් ගියා. තාත්තා කිව්වේ ග්ලාස් ටික ඔක්කොම අරගෙන ඵලයන්. වීදුරු මං කිව්වා තාත්තා දූවිලි ආවට කමන්නේ ගමටම පේන්න ඕනේ අපි කාර් එකක් ගෙනාවා. ඒ හයිය දිහා මායි පුතේ උඹලගේ අම්මයි තාත්තට. නැත්තම් උඹ මේ කරන දේෙන් වැඩක් නැහැ.